Hi guys, අයබෝවන් අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට මම ඔප්ෂන් දෙකක් ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. ඔප්ෂන් දෙකක්. ඔයගොල්ලන් මොන ඔප්ෂන් එකද තෝරන්න කියලා ඔයගොල්ලන් හිතා ගන්න. එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ ඔප්ෂන් දෙකේම ඔයගොල්ලන්ට දවස ගානේ උපයන්න පුළුවන්. හරිද? දවස ගානේ අඩුම ඕගොල්ලන් ගාව සාමාන්‍යයෙන් ලක්ෂ 2.5ක් 3.5ක් වගේ තිබ්බොත් අඩුම 5000ක් හොයන්න පුළුවන්. අඩුම මම කියන්නේ අඩුම මිනිමම්. හරිද? අඩුම 5000ක් හොයන්න පුළුවන්. ඒක ඕගොල්ලන් තමයි චූස් කරන්න ඕනේ මොන සයිඩ් එකද වැඩ කරන්න කියන එක. හරිද? ඔගොල්ලන්ට මේ ඊමනි පැත්ත කිසිම දෙයක් දන්නේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරිද? හරි. පළවෙනි ඔප්ෂන් එක විදියට මම ඔයගොල්ලන්ට කියනවා පළවෙනි ඔප්ෂන් එක විදියට ඔයගොල්ලන්ට මම රෙකමන්ඩ් කරන්නේ බිස්නස් එකක්. හරිද? මම රෙකමන්ඩ් කරන්නේ බිස්නස් එකක්. සෝ මම පර්සනලි කරන්නේත් බිස්නස් එක. මේක තමයි මම පර්සනලි කරන්නේ. මොකද්ද? ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකෙත් පේනවා. Vintage and XM එක බ්‍රෝකර්. හරිද? හැබැයි මම කරන්නේ forex trading. ඔයගොල්ලන්ට YouTube එකේ එහෙම TikTok එකේ යනකොට ඔයගොල්ලන්ට සමහර කට්ටිය වීඩියෝස් වල කියනවා ඇති forex trading කරන්න එන්න, Binance trading කරන්න එන්න, binary trading කරන්න එන්න, අපිත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් කට්ටිය කියන එක ඔයගොල්ලන්ට ඇහිලා ඇති. හරි. මෙතනදී දැනගන්න ඕන දේවල් පොඩ්ඩක් තියෙනවා. ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම දැනගතු යුතු කාරණාවල් ගොඩක් තියෙනවා. මම කියන්න යන සයිට් දෙකම හයි රිස්ක් තියෙන ඉන්කම් ස්ට්‍රැටජි දෙකක්. හයි රිස්ක් කොහොමද කියලා කියනවා නම් ඔය රිස්ක් එක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. කවද වෙනකන් තේරෙන්නේ නැත්තේ ඕගොල්ලන් ලොස් වෙනකන් මේ රිස්ක් එක කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඕගොල්ලන් ප්‍රොෆිට් වෙනවා සමහර විට දවසක් දෙකක් ප්‍රොෆිට් වෙනවා. එතකොට ඕගොල්ලන්ට හිතෙනවා මේක ලේසි, මේක දිගටම කරනවයි කියලා. හැබැයි ඔයා කරන්නේ වෙන එක්කෙනෙක්ගේ මත. ඩිපෙන්ඩ් වෙනවා ඔයා වෙන එක්කෙනෙක්ගේ ගෲප් එකක් හරහා. එහෙම නැත්නම් ඕනම දෙයක් වෙන්න පුළුවන්. වෙන එක්කෙනෙක්ගේ කෝස් එකක් හරි අරගෙන ගෲප් එකේ සිග්නල් එක ෆලෝ කරන එක වෙන්න පුළුවන්. ඉතින් ඉස්සර පටන් ගන්න ඕනේ එහෙම තමයි. මොන ෆීල්ඩ් එකේ වුණොත් ඔයාට දන්නේ නැත්නම් වෙන කෙනෙක්කින් ඉගෙනගෙන තමයි පටන් ගන්න ඕනේ. ඒක හරි. හරිද? මම ඉස්සරම කියන්නේ forex trading ගැන තමයි මම නම් කියන්නේ ඉස්සර රෙකමන්ඩ් කරන්නේ. ඔයා Binance කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. binary option එක කරන්නම එපා. මම කියන්නේ binary option එක කරන්නම එපා. so ඒකත් සාමාන්‍යයෙන් ගෑම්බ්ලිං මෙතඩ් එකක් වගේ තමයි binary option එක කියන්නේ. ලොස් කරවන්න තමයි බලන්නේ. කම්පැනි එක ඇවිල්ලා ලොස් කරවන්න තමයි බලන්නේ. ලොස් වුණොත් තමයි කම්පැනි එකට ප්‍රොෆිට් එකක් තියන්නේ. ඒක නිසා මම කියන්නේ ඔයා චූස් කරනවා නම් හරි මෙතඩ් එකක් චූස් කරන්න ඕනේ. forex එක ඔයගලන්ට කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේක ලේසි, මේක කරන්න පුළුවන්, මේක ලේසි, ඊටාම ලේසි දෙයක් තමයි තියෙන්නේ. බයි කරන්න, සෙල් කරන්න තමයි තියෙන්නේ. ලේසිම ඒ වගේම ස්ට්‍රැටජි එකක් තමයි තියෙන්නේ. ලේසිම හම්බ කරන්න ලේසිම දෙයක් කියලා මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේක මම රෙකමන්ඩ් කරන්නේ ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් ඕගොල්ලන්ට මේක හරියට ඔයගොල්ලන් ඉගෙන ගත්තොත්. හරිද? ඉගෙන ගන්න පුළුවන් ඕගොල්ලන්ට මම බේසික් ඇඩ්වාන්ස් කෝස් එකක් ඕගොල්ලන්ට ෆ්‍රී දෙනවා අපේ කමියුනිටි එකේ. මම නෙවෙයි ඕකේ කෝස් එක කරලා තියෙන්නේ. මම නෙවෙයි අපේ කමියුනිටි එකේ කරලා තියෙන්නේ.
ගොඩක් කට්ටිය කෝස් එක දුන්නෙන් පස්සේ කියනවා සෝ ඔයා නෙවෙයිනේ වීඩියෝ කරන්න මම නෙවෙයි කරන්නේ අපේ කමියුනිටි එකේ තමයි කරන්නේ ඕකේ ඔගොල්ලන්ට සිග්නල් එක මම ෆ්‍රී ලබා දෙනවා හරිද අපි කෝස් එකක් ඕගොල්ලන්ට දෙන්න නම් ගොඩක් වීඩියෝස් එඩිට් කරලා දාන්න ඕන එක්කෝ ලයිව් එකේ ඉන්න ඕනම් ඒක ඇත්තටම මට කරන්න බෑ හරිද මට වෙලාවත් එක්ක වැඩත් එක්ක මට කරන්න බෑ සෝ දැන් තමයි මමත් ෆුල් ටයිම් කරන්න පටන් අරන් තියෙන්නේ හරිද ඒක නිසා ඔගොල්ලන්ට පුළුවන් අපි දෙනවා කෝස් එක වීඩියෝ සීරීස් එකට සම්පූර්ණයෙන්ම බලන්න එතකොට නොලෙජ් එකක් හම්බ වෙනවා බ්‍රෝකරේජ් එකේ බ්‍රෝකර් ඔයගොල්ලන්ට බ්‍රෝකර් account එකක් හදාගන්නක අවශ්‍යතාවයක් නැහැ අපි ඔයගොල්ලන්ට අපිත් එක්ක සෙට් වෙලා ඔයගොල්ලන් අපේ යටතේ ඔයගොල්ලන් සිග්නල් එකකට ට්‍රීට් කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපි රෙකමන්ඩ් කරනවා බ්‍රෝකර් දෙන්නෙක්ව ලංකාවේ දෙනට සුපිරිම බ්‍රෝකර් දෙන්නෙක්ව අපි රෙකමන්ඩ් කරනවා මම පර්සනලි යූස් කරන බ්‍රෝකර් දෙන්නෙක් වෙන්ටේජ් and XM ඔයගොල්ලන් ලංකාවේ කෙනෙක් නම් හරිද ලංකාවේ කෙනෙක් නම් ලංකාවේ ඉන්නව නම් මේ බ්‍රෝකර් දෙන්නෙක් මේ බ්‍රෝකර් දෙන්නව යූස් කරන්න පුළුවන් බෙනිෆිට් එක ගොඩයි ඔයගොල්ලන්ට හරිද සෝ ඔයගොල්ලන්ට ඔහොම යූස් කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින් මමත් පර්සනලි යූස් කරනවා XM එකේ ඔයගොල්ලන්ට බෙනිෆිට් එක ගොඩයි බෝනස් එකත් හම්බ වෙනවා ලික්විඩිටි බෝනස් එකත් හම්බ වෙනවා ඒ වගේම ප්‍රයිස් හම්බ වෙනවා අවුරුද්දෙන් අවුරුද්දට ප්‍රයිස් හම්බ වෙනවා ගොඩක් හරිද සෝ ඒක නිසා අපි ඔයගොල්ලන්ට සිග්නලුත් ලබා දීලා forex එකේ ගයිඩ් කරලා ඔයගොල්ලන්ට ඔක්කොම කියලා දෙනවා අනිත් ඔප්ෂන් එක තමයි බෙටිං සයිඩ් එක හරිද අනිත් ඔප්ෂන් එක බෙටින් සයිඩ් එක ඕගොල්ලන්ට ඕනම් බෙටින් සයිඩ් එකක් යූස් කරන්න පුළුවන් මම කියන්නේ මිනිමම් ඕගොල්ලන්ට ලක්ෂ 3.5ක් තිබ්බොත් අනිවාර්යයෙන්ම දවසකට 5000ක් earn කරන්න පුළුවන් ඒක නොතින් හරිද දන්නේ නැති කෙනෙක්ට වුණොත් නිකන් ගිහිල්ලා ඔයා මේ බෙට් එකක් දාලා මේ කරොත් නැතින් සම්පූර්ණයෙන්ම මේ සයිට් දෙකේම ඕගොල්ලන් බලාගෙන ඉන්න ඕන ඉවසීමෙන් ඕගොල්ලන්ගේ ඉවසීම සහ හරිද ඕක තමයි වැදගත් වෙන්නේ කාරණාව ඔගොල්ලන්ගේ ඉවසීම සහ ඔගොල්ලන්ගේ බෙට් කරන ප්‍රමාණය සහ අපේ ඇතුළේ අපේ මනසේ ඉන්නවා එක සතෙක් ඉන්නවා ඒ කවුද දන්නවද මේ තණ්හාව අන්න ඕක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඔගොල්ලන්ටත් පුළුවන් මේකේ ගොඩ යන්න දවස ගානේ ඔයගොල්ලන් 5000ක් earn කරොත් ඔයගොල්ලන්ට මාසෙකට ලක්ෂ 1.5යි. මම කියන්නේ 90%ක් ඔය පඩිය ලංකාවේ ගන්න නැහැ. පිටරටට යන්න ඕන ඔය පඩිය ගන්න. ඔයගොල්ලන් ලක්ෂ 6.5ක් 7.5ක් දීලා ගිහිල්ලා පිටරටත් ඔයගොල්ලන් ජොබ් කරලා ඔයගොල්ලන්ගේ කෑම බීම ඔක්කොම නවා පහසුකම් ඔක්කොටම ඔයගොල්ලන් වියදම ඇර ඕගොල්ලන්ට ඉතුරු වෙන්නේ 60000යි අලුතින් ගියොත් හරිද සෝ ඔය එක්ස්පීරියන්ස් එක සමහර කට්ටියට ඇති මම කියන එක ඇත්තද බොරුද කියන එක පොඩ්ඩක් බලන්න මනස කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඕනම ඔන්ලයින් ඊමනි පැත්තෙන් ඕගොල්ලන්ට ගේමක් ගහන්න පුළුවන් ඇති කියන තණ්හාව ඔය මම දවසකට 5000ක් earn කරොත් මට ඇති කියන ඔය තණ්හාවන්න නැතුව ඕගොල්ලන්ට ඔය මනස තියෙනවා නම් ඕගොල්ලන්ට දවසකට ගේමක් ගහන්න පුළුවන් මේ සයිඩ් වලින් හරිද සාමාන්‍යයෙන් ඉස්සරහට අපි දැන් අපේ forex එකේ කෝස් එකට ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ට්‍රේඩ් කරන අපි ඔෆිස් එකක් ඕපන් කරලා තියෙනවා මම මෙහෙත් forex කම්පැනි එකත් එක්ක කොලැබරේට් වෙලා වැඩ කරලා තියෙනවා ඒක නිසා ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ forex එකේ ලොකු ඔෆිස් එකක් එකතු කරලා ලයිව් ඉවෙන්ට් ඒ වගේම ලයිව් ට්‍රේඩින් ඒ වගේම නිවුස් ට්‍රේඩින් කරන්න බලාපොරොත්තු වෙනවා හරිද කැමති කට්ටිය ඉන්නවා නම් අපිත් එක්ක සෙට් වෙන්න පුළුවන් කිසිම charge එකක් ඕගොල්ලන්ට අය කරන්නේ නැහැ කෝස් එක ෆ්‍රී දෙන්නේ
හැබැයි අපිත් එක්ක ඔහොම සෙට් වෙන්න නම් ඕගොල්ලන් ගාව මිනිමම් ඩෙපොසිට් එක දාලා තියෙන්න ඕන ඩොලර්ස් 2000ක්වත් දාලා තමයි එකතු වෙන්න ඕන අපිත් එක්ක අපේ ඔෆිස් එකට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා ට්‍රේඩ් කරන්න. හරිද? මම ගන්න ට්‍රේඩ් එක ඕගොල්ලන්ට උනොත් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔය විදියට. ඔහොම දැනට ඔගොල්ලන්ට ඩොලර් 500ක් හෝ ඩොලර් 100ක් 200ක් දාගෙන එකතු වෙන්න කැමති කට්ටිය ඉන්නවනම් අපිට මෙසේජ් එකක් දාන්න. ඔගොල්ලන් කොහොමද අපේ සිග්නල් වලට ට්‍රේඩ් එක ගන්න ඕනේ කියන එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම අපි කියලා දෙනවා. හරිද? ඉතින් ඔප්ෂන් දෙකක් තියෙනවා, එක්කෝ බිස්නස් එක එක්කෝ ගෑම්බ්ලින් එක. සෝ ගෑම්බ්ලින් එක වුණොත් ඕගොල්ලන් හරියට ෆලෝ කරොත් ඕගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. දවස ගානේ විනාඩි 5ක් යනකම් විනාඩි 5ක් යන්න ඉස්සර ඕගොල්ලන්ට ඔය 5000 එකතු කරන්න පුළුවන් ගයිස්. හරිද? ඉතින් ඔය විදියට එකතු කරොත් ඕගොල්ලන්ට දවස ගානේ ගොඩ යන්න පුළුවන්. මම බැහැ කියලා කියන්නේ නැහැ. හරිද? මම මේකෙන් දවස් 5ක් ඇතුළත ලක්ෂ 5ක් ඔක්කොම හොයලා තියෙනවා. සමහර විට ලොස් වෙලත් තියෙනවා. හරිද? ඒක අපේ මනස කන්ට්‍රෝල් කරොත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳ ඩිපොසිට් ඇමවුන්ට් එකක් තියෙන්න ඕන. ඕනම සයිට් එකක වැඩ කරන ඩිපොසිට් ඇමවුන්ට් එකක් තියෙන්න ඕන. හරිද? සෝ ඒක තමයි වැදගත් වෙන්නේ. හරි. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකේදී මම කියන්න ආවේ. ඉස්සරහට ඔයගොල්ලන්ට සුපරි මෙතඩ්ස් ඇන්ඩ් සිග්නල් සර්විස් එක දැනටත් අපි ලබා දෙනවා. අපිත් එක්ක සෙට් වෙලා වැඩේ කරන කට්ටිය ඉන්න ඕන තරම්. හරිද? ඔයගොල්ලන්ටත් කරන්න පුළුවන්. ඉතින් කැමති කට්ටිය ඉන්නවනම් මගේ පර්සනල් නම්බර් එකට මෙන්න මෙතනදී බයෝ එකේ තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සෝරි. බයෝ එකේ තියෙනවා 075 20 33 541 කියන නම්බරයට මෙසේජ් එකක් දාන්න. Okay. Goodbye guys.